අද අපි ඔබ හමුවට පැමිණෙන්නේ ඉතාමත් දක්බර පොතක් සමගයි. ශ්‍රී ලංකාවේ පිරිසිද්ධ හා සියලු දෙනාගේ ආදරණීය ගායකයෙකු වූ රාජ්‍ය බණ්ඩාර අද අපි අතර නොමැත. ඔහුගේ අභවය පිළිබඳ පවතී. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. ලෝ පුරා සිටින ඔහුගේ රසිකයන්ට ගැඹුරු ශෝකයක් ගෙන ආවේ. රාජ්‍ය බණ්ඩාර ශ්‍රී ලංකාවේ පිරිසිද්ධ සහ පළපුරුදු ගායකයෙකු වූයේ. දශක ගණනාවක් පරි සංගීත ක්ෂේත්‍රයට තම අමල සේවය ලබා දී තම මාදරි හඩින් ලක්ෂ ගණනක් හදවත් ආකර්ෂණය කළේය. ඔහු උපනේ පරම්පරිගතව සංගීතය හා කලාව සමග බැඳුනි. සංගීතමය පවුලකින් ඔහුගේ මවද ගායිකාවක් වූ අතරේ සොහොයුරින්ද සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධව සිටියහ. රාජ්‍ය බණ්ඩාර තම මද වේදනාවන් සහ හැඟීම් වලින් පෙරහන නිසා විශේෂ හඳුනා ගැනීමක් ලබා ගත්තේ. ඔහු ගායන කළේගත ඇසීමට පමණක් නොවේ. සජීවම හදවතට ඇතුළු වෙන්නවයි. ඔහුගේ ගීතවල ආදරය, විරහව, විශ්වාසය, හුයි ජීවිතයේ විවිධ හැඟීම් ඉතින් සුන්දර ලෙස නිරූපණය වේ. ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය හෝ අමතක නොවනි බොහෝ ගත රසක් දෙයද කළේය. මේ ආදරයේ මුළු ලොවටත් වැඩේ. රෙස් මුළු කුමරී රන් මුලික ලෙස ගැන පදන්නට වෙනීගතු අද ටීඩියවල වේදික වැඩසටහන්වල හේ රසිකයන්ගේ වදන ලයිස්තු තුළ ජීවමානව පවතී. විශාල දෙකකින් කියා සිටිය යුතු වන්නේ රාජ්‍ය බණ්ඩාර 2026 ජනවාරි 15 වන දින තම සිදු කලක නිදහසට එක් වූ බවයි. තොරතුරු අනුව ඔහු කාලයක සිට අසනීපයෙන් පෙළුණු අතර රෝගී තත්ත්වයේ හේතුවෙන් තම නිවසේදී අභවපරපත් වියේ. ඔහුගේ අභවය පිළිබඳ පැවති පැතිරේ යමත් සමග ශ්‍රී ලංකාවේ කලාකරුවන්, සංගීතීන් හි රසිකයන් විසින් ශෝකේ සහ ගෞරවය පළ කිරීම ආරම්භ වියේ. රාජ්‍ය බණ්ඩාර අද අපි අතර නොමැති වූවද ඔහුගේ හඬ, ඔහුගේ කලාව හෝ ඔහුගේ මතකයෙන් සිදු කාලයටම ජීවමානව පවතින ඇති. ඔහු සංගීත ලෝකයට කවදාවත් අමතක නොවනි අගින නමයක් උරුම කර දී ගොස් ඇති.